අයිබෝන් සුබ දවසක් නිලන්ත බ්ලොග් සමග ඉන්න ඔයාලා හැම දිනාටම. ඉතින් මේ TikTok එකේ ඔයාලා මේ දවස්වල බලනම නම් ඔයාලට දැනෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය මේ කුවේට් රටේදී ලාංකිකයෝ සේරම සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. ඔක්කොම ශ්‍රී ලාංකික කියන ජාතියක් විදිහට තමයි සලකන්නේ. ඒ ශ්‍රී ලාංකීය රටේ සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. හරිද? හැබැයි ජාතියක් ආගමක් වෙන්වෙන්ම බෙදාලා එහෙම කතාවක් නැහැ. හරි? නමුත් මේ රට ඇතුලේ යම් ජාතියක් ආගමක් කෙනෙකුට පුද්ගලයෙකුට කෙනෙහිකමක් කරනවා නම් එයාට අගතියක් කරනවා නම් ඒකට නීතියේ අනුව පිටුවහල් කරනවා කියන එක හොඳට මතක තියාගන්න. ඔබගේ ජාතියට ඔබගේ ආගමට යම් කිසි කෙනෙක් තර්ජනයක් කරනවා නම් ඔබේ ආගමට ජාතියට ගරහනවා නම් ඔබට පුළුවන් කුවේට් රටේ නීති මේ පැත්තට ගිහිල්ලා නීතියෙන් ක්‍රියාත්මක වෙන්න. නමුත් ඔබ ඔබත් ඒ වැරද්දම කරලා අන්තිමට ඔබ සියලු දෙනාටම පිටුවහල් වෙන තැනට වැඩ කරගන්න එපා. මොකද NP කමල් අයියගේ වීඩියෝ එකක් ආරම්භය කුවේට් එකේ සිටින ශ්‍රී ලාංකීය පිරිසක් ඒ අයට අගතියක් උණයි කියලා නීතියට යනවා. හරිද? එතකොට ඒ කට්ටිය වීඩියෝ දාලා කුණු හර්ප වලින් බැන වැදිලා ෆොටෝ දාගෙන එල්ලගෙන TikTok live දාගෙන දොස් පරුස වචන කියාගෙන රණ්ඩුවක් යනවා. දැන් මේ රණ්ඩුව යම් කිසි පුද්ගලෙක් මේ සයිබර් අවකාශයේ මේ වගේ ජාති ભેදයක් යනවා කියලා කුවේට් සයිබර් පැමිණිලි අංශයට පැමිණිල්ලක් කරොත් ඔය ලයිව් දාගෙන කුවේට් එකේ ඉඳන් කෑ ගහන කුණු හර්ප කියන පරුස වචන කියන යම් පුද්ගලයෙකුට හානි කරන ඕනෑම පුද්ගලයෙක් වරදකරුවෙක් වෙන බව කරුණාවෙන් මතක තබා ගන්න. මට මේකේ ෆොටෝ ටික දාන්න පුළුවන්. වීඩියෝ දාපු කුවේට් එකේ සෙට් එකක් දාන්න පුළුවන්. කමල් අයියගේ වීඩියෝ ෆොටෝ එකක් දාන්න පුළුවන්. නමුත් මේ කතාවේ අවසානයේ ඔබට අගතියක් වුණා නම් ඔබ අවශ්‍ය නීතිමය පියවර ගත යුතුයි. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබටත් ඊම වැරද්දම කරන්න නීතියෙන් සහනයක් නැහැ. ඔබත් ඒ වරද කරනවා නම් ඔබත් කෙනෙකුට යම් අගතියක් සිද්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබටත් ඒ නීතිය පොදුයි. ඔය ළඟ ඉඳගෙන උල්පන්දන් දෙන. හරිද? TikTok එකේ මේවා විසඳන්න හදන. කිසිම කෙනෙකුට මේව විසඳන්න බෑ. කෙනෙකුට මේ රටේ නීතියට පටහැනිව ඉන්න ඕන නම් පිටුවහල් කරන්න පුළුවන්. පිටුවහල් වෙනවාමයි. ආයි මේ නීතියට යටත්ව තමයි වැඩ කරන්නේ. අපිට බැන්නේ කියලා අපිට බෑ ඒ කෙනාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නම් හරි. රණ්ඩු වුණොතින් දෙන්නම පිටුවහල් කරනවා. මේ රටට කැමති නෑ. කුවේට් රට කැමති නෑ කිසිම මිනිස්සුන්ට අගතියක් වෙනකොට ඒක සමාජයට අහිත කර දෙයක් නම් අනිවාර්යයෙන්ම නේරපල දාන්න තීරණය කරනවා. ඒක දෙකක්.
හරිද? කවුරු හරි හිතනවා නම් නේ අපට කරපු හින්දා අපි මේක කරනකම් මේකේ සමාව ගන්නකම් එහෙම සෙල්ලන්නේ. ඔය අප්පු ආමිල නෝනලා ඔක්කොම මතක තියාගත යුතු කාරණා. හරිද? මොකද මේක ලංකාවට ගියාට පස්සේ මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේක ලංකා සමාජයට ලංකාව ඇතුලේ සමාජයට ගියාට පස්සේ මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේක ජාතිවාදී ප්‍රශ්නයක් කරා ඇදෙනවා. හොඳට මතක තියාගන්න. ඔබ මේ කරන්න හදන්නේ ශ්‍රී ලංකා රට තුල නොසන්සුන්තාවයක් ඇති කරන්න. ඒක නිසා කරුණා කරලා ඔබට අගතියක් වුණා නම් ඔබ සියලු දෙනා මේක දැන් ඔබත් වරද කරලා තියෙනවා. කමල් අයියා වීඩියෝ එකක් දැම්මට ඒකට ඔබත් රිප්ලයි වීඩියෝ දාලා ඔබලා සියලු දෙනාම TikTok ජාලේ විනාශයක් කරගෙන යනවා. එතකොට ඔබතුමියන්ලා හරිද දැන් මේක අච්චාරුවක් කරගෙන හමාරයි. නමුත් මේක රට ඇතුළට මේක ගියාට ශ්‍රී ලංකා රට ඇතුළට ගියාට පස්සේ මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. රටේ සමගියට ලොකු බාධාවක් වෙනවා. හරිද? ඒක නිසා කරුණා කරලා ඔය TikTok එකේ සෙල්ලම් දාන කට්ටිය බොහොම පරිස්සමයි. මොකද ශ්‍රී ලාංකීය සමාජය අතරේ සිංහල දෙමළ මුස්ලිම් වේවා හැමෝම එක අම්මගේ දරුවෝ වගේ ඉන්නෝ. මොකද අපි අවුරුදු 30ක ත්‍ස්තවාදී ප්‍රහාරවලින් ත්‍ස්තවාදී ප්‍රශ්නයක් මත පීඩා විඳපු රටක්. හරිද? ඒක නිසා ඔය අයිතිවාසිකම් ඉල්ලන්න ගිහිල්ලා ඒවා ලංකාවට ගිහිල්ලා අයිතිවාසිකම් කරගන්න. ඔබ කුවේට් රටේ ශ්‍රී ලාංකිකයෝ විදියට තමයි හඳුනාගෙන තින්නේ. නමුත් ශ්‍රී ලාංකික දෙමළද ශ්‍රී ලාංකික මුස්ලිම්ද ඒ කතන්දරයක් නෙමෙයි ශ්‍රී ලාංකිකයෝ විදියට තමයි හඳුන්වන්නේ. ඒක නිසා කරුණා කරලා TikTok එක තුල ඔය ප්‍රශ්නය කරුණා කරලා නවත්තන්න. ඔබට කවුරු හරි මේකට නෑ ඕම අනිවාර්යයෙන්ම TikTok එකේ මේක ලයිව් දාගෙන මේක අනිවාර්ය සමාව ගන්න තුරු ගෙනියන්න ඕන කියලා කියන කට්ටිය කවුරුවත් ඔබට ප්‍රශ්නයක් ඔබ පිටුවහල් කරන්න ඔබ නීතිය රැහැනට හසු වුණාට පසු ඔබ අත්අඩංගුවටපත් වුණාට පසු ඔය කිසි කෙනෙක් ඔබව බලන්න තියා ඔබ ගැන මතකයක්වත් ඔවුන් අතරේ තියෙන්නේ නැහැ. හොඳම උදාහරණය රට විරුවන් වෙනුවෙන් කතා කරපු රාජ්‍ය නිලධාරීන්ට බැන වැදුණු යම් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටලු සමාජ මාධ්‍යයට මුදහැරපු රට විරුවා channel එක කරපු අක්කුම් මල්ලි නොහොත් රසිකට අද අත් වෙලා තියෙන ඉරණම හොඳම සාක්ෂියක්. හරිද? ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න. මොකද මේ ප්‍රශ්නය දුරදිග ගියොත් අනිවාර්යෙන්ම ඔය රණ්ඩු කරන ඔය රණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න සෙට් එකටම බයි බයි කියන තමයි සිද්ධ වෙන්නේ. කල්පනාවේ වැඩ කරන්න. මේක අපේ රට නෙමේ මේ කුවේට් රටේ නීතියට යටත්ව වැඩ කරන්න. ප්‍රශ්න විසඳන්න TikTok එකේ ඔය විදියට ගිහිල්ලා ජාතිවාදී ප්‍රශ්නයක් කියලා අනිවාර්යෙන්ම සයිබර් එකට කවුරු හරි පැමිණිල්ලක් ඉදිරිපත් කරොත් මොකද මූණට පේන්නේ නැති මිනිස්සු තමයි ක්‍රියාත්මක වෙන්නේ. සමාජයේ ප්‍රසිද්ධ මිනිස්සු නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඊළෙන්න නිලාන්ත බ්ලොග්ස් නිලාන්ත